හායි යාළුවනේ යන්න ඉතින් මම අද ගියා මම බලන්න ගියා පොඩි තැන. ඒ තැන කිව්වොතින් මේක ඉස්පිරිතාලයක්. මේ ඉස්පිරිතාලේ අවුරුදු 100ක් පරණයි. මේ ඉස්පිරිතාල හදලා තියෙන්නේ 1925 මට හිතෙන්නේ ජූලි වල තිබුණේ මට මතක විදියට. මේක ඒ තරමට පරණ ඉස්පිරිතාලය. ඒ වුණාට තාම මේකේ බෙහෙත් දෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් මේ ඉස්පිරිතාලේ හදලා තියෙන ජනෙල් උළුහව් දොරවල් බිත්ති පවා පරණයි. මේ ඔක්කොම දිරලා තියෙන්නේ. තාම කිසිම රිපෙයාර් එකක් කරලා නැති කියලා තමයි පේන්න නම් තියෙන්නේ. ඒ බලුවට පස්සේ පරිසරයේ සාමාන්‍යයෙන් ටිකක් පාළු ස්වභාවයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් තියෙන්නේ කන්දක් උඩට වෙන්න වෙලවල් වට වෙලා කන්දක් උඩට වෙන තමයි ඉස්පිරිතාලේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි මේ ආගමත් එක්ක බැඳිච්ච ඉස්පිරිතාලයක්. මේ පැත්තේ තියෙනවා තව ඒ වගේම පල්ලිය නම් වහලා තියෙන්නේ. මේකේ කාලේ තමයි හදලා තියෙන්නේ මේ ක්‍රිස්තියානි ආගම මුල් කරගෙන. පොඩ බලනකොට මේ වටේ යනකොට තියෙන විදිය මේ හෙන්න පරණ මේවා අත්හැරලා දාලා තියෙන්නේ. මේ දොරවල් එහෙම ගරා වැටිලා. ඒත් පොඩ බලන්න පොඩ්ඩක්. ටිකක් පාළු ස්වභාවයක් තමයි මේ වටපිටාවේ තියෙන්නේ. මේක වටේ තමයි මේ තියෙන්නේ. මේක ඇතුලේ තමයි බෙහෙත් දෙන්නේ. මම හෝම යනකොට පොඩ්ඩක් ඉතින් වීඩියෝ කරගත්තා. ඉතින් මේක ඇතුලේ ඔක්කොම නම් ගන්න බෑ. ඉතින් වටේට විතරක් මම වීඩියෝ කරගත්තා. බලන්න පොඩ්ඩක්. එනම පාළුයි. ඉස්තර පාවිච්චි කරපු සිංක් එක. ඒව ඔක්කොම නවත්තලා. මේ බලන්න මේ දොරේ හැටි. දොරවල් ගැලවිලා තියෙන්නේ. ඒ තරම්ම පරණයිනේ. අපිට හිතා ගන්නත් බෑ මේ වගේ පරණ ඉස්පිරිතාල තියෙද කියලා. අපි ඉපදෙන්නත් කලින් අපේ අම්මලා අපේ ආච්චිලා පවා මේ ඉස්පිරිතාල වලින් බෙහෙත් අරන් තිනවා කියලා තමයි කියන්නේ. ආච්චිලාගේ පොඩි කාලෙන් පවා ඒගොල්ලොන්ගේ අම්මලා තාත්තලා ඒගොල්ලෝ මේ වගේ තැනට හැවිලා තමයි බෙහෙත් අරන් දීලා තියෙන. පොඩ්ඩක් බලන්න. ඉතින් හිතා ගන්න පුළුවන් නේද මේ බලන්න. මේ ඔක්කොම අහලා තියෙන්නේ. මේක මම YouTube දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් පොඩි අඩුපාඩුකම් ඇති. ඒව ගණන් ගන්න එපා. ඉතින් පරණම ඉස්පිරිතාලයක අත්දැකීමක් ලබා දෙන්න තමයි මම මේ වීඩියෝ එක ඉතින් අරන් ආවේ. ඒ වගේම යාළුවනේ ඉතින් අපි දන්නේ නැහැ ඉතින් මේ ඉස්පිරිතාල වල රැට මොනව වෙනවද කියලා. ඉතින් හොල්මන් ඉන්නවද කියලා ඉතින් දන්නේ නැහැ. හොල්මන් කියන දන්නේ නැතේ කියලා ඉතින් අපි ඉතින් දන්නේ නැහැ මොන වගේද කියලා. ඉතින් මේ වගේ තියෙන දේවල් මේ තියෙන්නේ ඉස්සර පාවිච්චි කරපු ඩී බෝඩ් එක. ඒක තාම වැඩ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට මේක මම පෙන්වන්න ඕන. බලන්න මේකේ තියෙනවා මේ විස්තරය තියෙනවා. විස්තරය මම දාන්නම් ෆොටෝ එකක් වශයෙන් මේ වීඩියෝ එකට. විස්තරය බලා ගන්න පුළුවන් මේක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. 1925 ජූනි 9 වෙනි දින තමයි හදලා තියෙන්නේ. මේ තමයි මේ ඉස්පිතාලේ තියෙන පාර. මේක මේ උඩ තියෙන්නේ මේ වටේම පාර තියෙන්නේ. වෙලක් අතරින් තමයි එන්න තියෙන්නේ. මොන බලන්න මේ ඉස්සර ක්‍රිස්තියානි ආගමත් එක්ක බැඳිච්ච සිද්ධාන්තයක් තියෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒකට මම විස්තරයක් නම් ලොකුවට දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ තමයි අහන්න ඕනේ. ඉතින් මම දන්නේ නැහැ. ඉතින් මමත් ඉතින් වටේ ගොඩෙන් තමයි මේව දැනගෙන මේ වීඩියෝ එකක් කරගන්න හිතුවේ. හැමතැනම කුරුස ගහලා තියෙනවා. ටිකක් මේක සාමාන්‍යයෙන් අවශ්‍ය ජාමයට නම් වෙන පාළු ප්‍රස්තාවයක් තමයි තියෙන මේක වටපිටාවෙත්. කැලේ වෙලා තියෙන්නේ ඒත් බලන්න. ඔයගොල්ලන්ට කියන්න බෑ මේක තියෙන්නේ කොහෙද දන්නවද? මේ ඉස්පිරිතාලේ තියෙන්නේ වැලිගම. වැලිගම දන්නව නේද? වැලිගම තියෙනවා දෙනිපිටිය කියලා ගමක්. ඒ දෙනිපිටිය ගමේ තමයි මේක තියෙන්නේ. මට මතක විදිහට මම පොඩි කාලේ පවා මේ ඉස්පිරිතාලේට ඇවිත් තියෙන බෙහෙත් ගන්න. ඉතින් මට පොඩ්ඩක් බලන්න ආසයි තුන මේ පැත්ත මොන වගේද කියලා. ඉතින් ආයෙත් ඇවිල්ලා බැලුවා. මේ ඉස්පිරිතාලේ පැත්තෙන් වෙන්න තියෙනවා රබර් කැලේ. මේක එහාට වෙන්න තව තියෙන රබර් කැලයක්.
මේ ඉස්සර නම් ඉතින් කැලේ වගේ දැන් නම් එලි කරලා තියෙන මේ ඔක්කොම ටික. මං එච්චර දුර නම් ගියේ නෑ වටේ ටික තමයි වීඩියෝ කරගත්තේ. ඔන්න ඔතන තමයි බෙහෙත් දෙන තැන. කොච්චර පරමුණත් මේ ස්පිරිතාලේ පිරිසිදුභාවය නම් සුපිරි. මේ පිළිවෙලක් තියෙනවා ඒ කාර්ය මණ්ඩලේ පවා බෙහෙත් දෙන විදිය. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බ වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක් ජය වේවා.